සුබ උදෑසනක්. අපේ රට නැවත යථා තත්ත්වයට පත් කර ගැනීමට අපි මොනවද කරන්නේ? මේක අප ඉදිරියේ තියෙන විශාලම ප්‍රශ්නයක්. මේක තමයි මිනිස්සුන්ට තේරුම් ගන්න අමාරුයි. අපේ රට කොහෙද තියෙන්න ඕනේ? අපේ රටට මොකද වුනේ? දැන් මොකද වෙලා තියෙන්නේ? ඉතින් මේ වගේ ප්‍රශ්න ගොඩක් නැද්දේ අපි ඉන්නේ. ඉතින් මිනිසුන්ට බොහොමයක් මිනිසුන්ට හිතා ගන්න බෑ මේ අපේ රට කොහොමද නැවත යථා තත්ත්වයට පත් කරන්නේ. හැබැයි ඉතින් මේ යථා තත්ත්වය කියනකොට මිනිසුන්ට තේරෙන්නේ නෑනේ. මොකද කාලයක් තිස්සේ මේකෙම ජීවත් වෙලා මේකේ වැඩි දෙනෙකුට දැන් වෙලා තියෙන්නේ අර කරවිලේ වැටිච්ච පණුවන්ට වගේ තිත්තත් පැණි රසයි කියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලොම දන්නේ නැහැ ඇත්තෙම තිත්තද පැණි රසද වෙනසක් නැහැ. ඒ තියෙන දේ කාගෙන තියෙන තැනක වැටිලා බුදිය ගන්න තමයි ගොඩක් හිතන්නේ. නැත්තම් සමහරලාට ආත්මාර්ථකාමීත්වයේ මුල් වෙලා තියෙන්නේ. ඉතින් මේවා මිනිස්සුන්ට පහදලා දෙන්න කොහොමද? නැත්නම් ඒගොල්ලෝ පහද ගන්න කොහොමද? මේ වගේ මේක තමයි ප්‍රශ්නයක් ඇතිලා තින්නේ. මේ පහුගිය දශක කීපය තුළම මේ තත්ත්වය උදා වෙලා තියෙනවා. ඉතින් බලමු අපි ඉස්සරහට අපේ රටේ මොකද වෙන්නේ කියලා.